හලෝ යාළුවනේ මම මෑඩ් AI සාදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. ඔබ කවදා හෝ සිතා තියෙනවාද මේ විශ්වයේ කෙලවර කොතැනද කියා. මිනිසා සඳ මතට ගියා අංගහරු ලෝකය ගැන සොයනවා. නමුත් මේ මහා විශ්වය ඉදිරියේ අපි තාමත් කුඩා දුවිලි අංශුවක් වගේ. සයින්ටිස්ට්ලා විශ්වාස කරනවා පිටසක්වල ජීවීන් වර්ග කිහිපයක් තිබිය හැකි බවට. සමහර අය ග්‍රහලෝක පාලනය කරනවා, තවත් අය තරු පාලනය කරනවා. නමුත් ඔලු විශ්වයම පාලනය කල් හැකි ජීවීන් කොට්ටාසියක් හිටියොත්. අද අපි කතා කරන්න යන්නේ විශ්වයේ බලවත්ම ශිෂ්ඨාචාරය. ඒ කියන්නේ ටයිප් 4 සිවිලයිසේෂන් එක ගැනි. මේ ගැන තේරුම් ගන්න කලින් අපි දැනගන්න ඕනේ කාර්දශයෝ පරිමාණය ගැන. 1964දී රුසියානු තාරකා විද්‍යාඥ නිකොලායි කාර්දශයව් ශිෂ්ඨාචාර වර්ග 3ක් හඳුන්වා දුන්නා. ටයිප් 1 සිවිලයිසේෂන් තමන්ගේ ග්‍රහලෝකය සියලුම ශක්තිය පාලනය කරන අය. අපි තාමත් ඉන්නේ මේ මට්ටමටත් පහලින්. ටයිප් 2 සිවිලයිසේෂන් යනු සූර්යාගේ සම්පූර්ණ ශක්තිය නැත්නම් ඩයිසන් ස්ෆියර් වැනි තාක්ෂණයක් ලබාගන්න අය. ටයිප් 3 සිවිලයිසේෂන් කියන්නේ ගැලැක්සීස් පාලනය කරන ශිෂ්ඨාචාරයක්. ඔවුන්ට තරු බිලියන ගණනක ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. නිකොලායි කාර්දශයව් නැවතුනේ එතැනින්. ඔහු හිතුවා ඊට එහාට දියුණු වෙන්න බැහැ කියලා. නමුත් නූතන පර්යේෂකයින් විශ්වාස කරනවා ඊටත් වඩා ඉහළ තලයක් තිබිය හැකි බව. අන්න එතැන් ටයිප් 4 සිවිලයිසේෂන් එක පටන් ගන්නේ. මොකක්ද මේ ටයිප් 4 කියන්නේ? සරලවම කිව්වොත් මොවුන් විශ්වීය පාලකයින් Universal Masters. ටයිප් 3 ශිෂ්ඨාචාරයක් එක මන්දාකිනියකට සීමා වෙනකොට. ටයිප් 4 ශිෂ්ඨාචාරයකට පුළුවන් මුළු විශ්වයේම ඇති ශක්තිය පාලනය කරන්න. අපට හිතාගන්නවත් බැරි තරම් විශාල ඩාර්ක් එනර්ජී සහ ඩාර්ක් මැටර් ඔවුන්ගේ ඉන්ධන බවට පත්වෙන්න පුළුවන්. මේ වගේ ශිෂ්ඨාචාරයකට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔවුන් භෞතික විද්‍යාවේ නියමයන් පවා වෙනස් කරන්න ඉඩ තියෙනවා. ගුරුත්වාකර්ෂණය, ආලෝකය වේගය වැනි දේවල් ඔවුන්ට කැමති විදිහට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම කාලය හරහා ගමන් කිරීම ඔවුන්ට ඉතාල සරල දෙයක් වෙන්න පුළුවන්. කළුකුහර කියන්නේ ඔවුන්ට නිකම්ම බැකරි වගේ දෙයක් විතරයි. වඩාත්ම පුදුම හිතෙන කාරණය තමයි ඔවුන් සමහර විට අමරණීය වෙන්න පුළුවන් කියන එක. සුප්‍රසිද්ධ විද්‍යාඥ මිචියෝ කාකු වරක් කිව්වා අපි කුහුම්බුවන් දෙස බලන විදිහටම ටයිප් 4 ජීවීන් අපි දෙස බලනවා ඇති කියලා. ඔවුන් අපි ඉදියට ආවොත් අපට ඔවුන්ව පෙනෙන්නේ පිටසක්වල ජීවීන විදිහට නෙවෙයි. හරියටම දෙවිවරු වගේ. ඔවුන්ට විශ්වය නිර්මාණය කරනත් විනාශ කරනත් හැකියාව තියෙනවා. සමහර විට අපේ මේ විශ්වය කියන්නෙත් ඔවුන්ගේ පරීක්ෂණාගාරයක තියෙන පොඩි නිර්මාණයක් වෙන බැරිද. අවාසනාවකට අපට තාම ටයිප් 1 මට්ටමටවත් එන්න බැරි වෙලා තියෙනවා. ටයිප් 4 මට්ටමට යන්න මිනිස් වර්ගයාට තව අවුරුදු මිලියන ගණනක් යාවි. ඔයා මොකද හිතන්නේ මෙවැනි බලවත් ජීවීන් දැනටමත් විශ්වයේ කොහේ හරි ඉන්නවා ඇද්ද? පහලින් කොමෙන්ට් කරන්න. විශ්වයේ තවත් අභිරහස් දැනගන්න. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.